ආයුබෝවන් ඔයාලා හැමෝටම මේ වීඩියෝ එකේදී IP app එක භාවිතා කරලා ඕනෑම බැංකු ගිණුමකට මුදල් පහසුවෙන්ම ට්‍රාන්ස්ෆර් කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඉතින් IP app එක ගැන කතා කරද්දී අනිකුත් payment app එක සංසන්දනය කරනකොට ගොඩක්ම පහසුවෙන් ඒ වගේම කාර්යක්ෂම අපේ ගනුදෙනුව සිද්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේ දේ කරන්නේ කියලා. හරි, මුලින්ම අපි අපේ IP account එකට app එකෙන් login වෙන්න ඕනේ. ඉතින් මං හිතනවා ඔයාලට දැනට IP account එකක් තියෙනවා කියලා. ඔයාලට IP account එකක් හදන විදිය ගැන වීඩියෝ එකක් අවශ්‍යයි නම් පහලින් comment එකක් දාගෙන යන්න. ඔයාලට ළඟදිම වීඩියෝ එකක් අරන් එන්න එතකොට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට account එකට login වුණාම ඔයාලට තියෙනවා මෙතනදී ඔයාගේ dashboard එක පෙන්වුම් කරලා ඔයාගේ IP account එකේ dashboard එක. IP account එකේ dashboard එකට ආවම මෙතනදී අපි මුදල් යැවීමක් හෝ ගෙවීමක් කරන්න නම් අපේ පසුම්බිය අපේ payment method එකක් මේකට link කරලා තියෙන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයාම දැනට මේක link කරලා ඇති කියලා. ඔයාලට මේක link කරගන්න අවශ්‍යයි නම් මෙතනදී පහලින් තියෙනවා මගේ පසුම්බිය කියලා section එකක් තියෙනවා. මගේ පසුම්බියකට ආවට පස්සේ ඔයාගේ biometric වලින් මේක verify කරලා ඔයාට section එකට යන්න පුළුවන්. මෙතනදී ඔයා දැනට link කරලා තියෙන බැංකු ගිණුමක් ඒ වගේම කාඩ් පතක් තියෙනවා නම් ඒවා මෙතනදී පෙන්වුම් කරලා තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතනදී ඔයාට අදාළ payment method එක add කරගන්නත් option එක තියෙනවා. බැංකු ගිණුමක් කාඩ් පතක් ඇතුළත් කරන්න කියන option එක ඔයාට පෙන්වුම් කරලා තියෙනවා. මෙතන ක්ලික් කළාට පස්සේ මෙතනදී option දෙකක් තියෙනවා. බැංකු ගිණුම එක් කරන්න, ඔබේ බැංකු කාඩ් පත එක් කරන්න කියලා option දෙකක් තියෙනවා. අපි බලමු කාඩ් පත සම්බන්ධ කරන්න කියන එක ක්ලික් කළා. මෙතන ක්ලික් කළාට පස්සේ අපි එක්කන් යනවා අදාළ කාඩ් පත link කරන option එකට. මේ විදිහට ටික වෙලාවක් load වුණාට පස්සේ ඔයාගේ කාඩ් පත අංකය ඇතුළත් කරන්න තියෙනවා. ඊට පස්සේ කල්පීරෙන දිනේ ඔයාගේ කාඩ් එක ඉස්සරහම බලා ගන්න පුළුවන් මේ අදාළ දිනය. ඒ වගේම CVV අංකය ඔයාගේ කාඩ් පතේ පිටුපස තියෙන අංක 3ක් තියෙනවා. අන්න ඒ අංක 3 මෙතනට ඇතුළත් කරලා ඒ වගේම ප්‍රදර්ශන නාමයක් සකසන්න කියලා තියෙනවා. ඔයාට පුළුවන් මේකට මාකර යූසර් නේම් එකක් වගේ පොඩි දෙයක් මෙතන ලබා දෙන්න පුළුවන්. ඒක ඒ තරම් වැදගත් නැහැ. මේ ඉහළින් තියෙන විස්තර ටික කාඩ් පත් අංකය, කල්පීරෙන දිනය, CVV අංකය කියන මෙන්න මේ තොරතුරු නිවැරදිව ඇතුළත් කරලා යොමු කරන්න කියන බටන් එක ක්ලික් කළා ඔයාට කාඩ් පතක් ඇතුළත් කරගන්න පුළුවන්. දැන් මම මෙතනදී කාඩ් පතක් ඇතුළත් කරන විදිය පෙන්වුම් කරන්න යන්නේ නැහැ. ඔයාලට ඒ ගැන ඉදිරි වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව සියලුම විස්තර ඇතුළත් වීඩියෝ එකක් අවශ්‍යයි නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. හරි, ඒ විදිහට ඔයාට payment method එකක් ඔයාගේ IP account එකට link කරගන්න පුළුවන්. දැන් අපි බලමු කොහොමද වෙනත් බැංකු ගිණුමකට මුදල් යැවීමක් IP account එකෙන් කරන්න කියලා. IP account එකේදී අපිට මුදල් යැවීමක් කරගන්න ඔයා නැවතත් කලින් හිටපු dashboard එකට එන්න ඕනි. dashboard එකට ආවම උඩින්ම පෙන්වුම් කරලා තියෙනවා මෙතනදී මුදල් යැවීම කියන මේ option එක. ඔයාලා මෙතන click කරන්න ඕනි. මෙතන ක්ලික් කළාම ඔයාට තියෙනවා මුදල් ලැබීමට අදාළ තොරතුරු සම්පූර්ණ කරගන්න තියෙනවා. එතනදී පළවෙනියටම පෙන්වුම් කරලා තියෙනවා ගෙවීම් සිදු කරන අදාළ payment method එක. ඔයා link කරලා තියෙන bank card එක හෝ bank account එක මෙතනදී පෙන්වුම් කරලා තියෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මුදල් ප්‍රමාණය enter කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඔයා transfer කරන්න බලාපොරොත්තු වෙන මුදල enter කරගන්න මෙතනදී. ඊට පස්සේ බැංකු ගිණුමෙන් ගෙවන්න, ඒ වගේම ජංගම දුරකථනයෙන් ගෙවන්න කියන option එක තියෙනවා. ඔයාට අදාළත්වය අනුව මේක තෝරා ගන්න පුළුවන්. මේ feature එක තියෙනවා නම් ජංගම දුරකථනයෙන් ගෙවන්න කියන option එක තෝරා ගන්න පුළුවන්. දැන් මෙතනදී මම බලාපොරොත්තු වෙන්නේ බැංකු ගිණුමෙන් ගෙවීමක් කරන්න. ඒ නිසා ඒකට මම ටික් එක දාලා තියෙනවා. එතනින් පස්සේ ඔයාට තියෙන්නේ ලබන්නාගේ බැංකු ගිණුම. ඒ කියන්නේ ඔයා මුදල් transfer කරන්න බලාපොරොත්තු වෙන ඒ අදාළ කෙනාගේ බැංකුව තෝරන්න තියෙන්නේ. මෙතන තියෙන drop down arrow එක ක්ලික් කළාම ඔයාට පුළුවන් අදාළ බැංකුවක් තෝරලා දෙන්න පුළුවන්. ඉතින් දැන් මම මෙතනදී කරන්නේ සම්පත් බැංක් එකට. ඒ නිසා සම්පත් බැංක් කියන එක මම මෙතනදී තෝරා ගන්නවා. ඒ විදිහට බැංකුවක් තෝරා ගත්තට පස්සේ ඊළඟට අපිට පුළුවන් ලබන්නාගේ ගිණුම් අංකය ඇතුළත් කරන්න. ගිණුම් අංකය නිවැරදිව ඔයාට පරීක්ෂා කරලා බලලා enter කරගන්න පුළුවන්. ඊට පස්සේ ලබන්නාගේ නම enter කරගන්න තියෙනවා. ඒකත් ඔයාට ඒ විදිහට enter කරගන්න පුළුවන්. මේ විදිහට IP app එකේ තියෙන තවත් feature එකක් ගැන මම ඔයාලට කියන්නම්. ඒක පහසුවෙන්ම භාවිතා කරන්න පුළුවන්. අනිත් app වල තියෙනවද කියන එක මම හරියටම දන්නේ නැහැ. මම පරීක්ෂා කරලා නැහැ. ඒක තමයි ඔයා මෙතනදී. ඒ කියන්නේ WhatsApp එකේදී හෝ එහෙම නැත්නම් වෙනත් තැනකදී ඔයා බැංකු ගිණුමක්, ඒ වගේම බැංක් එකක නමක්, අදාළ කෙනාගේ නමක් ඒ විදිහට copy කරන් ඇවිල්ලා තියෙනවා නම් ඔයාගේ clipboard එකේ ඔයා copy කරගෙන තියෙනවා නම් ඔයා මේ විදිහට IP app එකේ මුදල් යැවීම කියන තැනට ආවට පස්සේ ඒක එතනදී පෙන්වුම් කරනවා පිටපත් කරන්න කියලා option එකක් පෙන්වුම් කරලා තියෙනවා. ඒක ඔයාලට ලේසියෙන්ම කරගන්න පුළුවන්. මේ විදිහට enter කර කර ඉන්න දෙයක් නෑ. අතනදී copy කරන් ආව enter කරගන්න දෙන්නේ. ඉතින් එහෙම enter කළාට පස්සේ හරියටම පරීක්ෂා කරලා බලන්න කොයිකටත් ඒ විදිහට පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්කම තිබුණත් නිවැරදිව පරීක්ෂා කරලා බලලා ඔයාලගේ ගෙවීම් ටික කරගන්න. හරි. ඒ විදිහට ඔයාගේ ලබන්නාගේ නම enter කරලා
ඊට පස්සේ සටහන විදියට ඔයාට අදාළ දෙයක් එන්ටර් කරගන්න පුළුවන්. මොන හරි කෝඩ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොන හරි වචනයක් වෙන්න පුළුවන්. මෙතෙන්දී මේ සටහන කියන තැනට එන්ටර් කරගන්න පුළුවන්. ඒ විදිහට එන්ටර් කරලා ඔයාට පුළුවන් ගෙවීම් සිදු කරන්න කියන බටන් එක ක්ලික් කරලා ඔයාගේ බයෝමෙට්‍රික් වලින් මේක වෙරිෆයි කරලා මේකෙදි ඔයාට ගෙවීම සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් ඔයාට පේනවා මගේ ගෙවීම සම්බන්ධව තියෙන ඒකේ තියෙන ස්ටේටස් එක මොකක්ද කියලා ගෙවීම සාර්ථකයි කියලා පෙන්වුම් කරලා තියෙනවා. මේ විදිහට IP app එකෙන් අපිට ගොඩක්ම පහසුවෙන් හදිසි අවශ්‍යතාවයකදී අපිට ගෙවීමක් කරගන්න පුළුවන්කම තියෙනවා. අනික් app වලට වඩා සාපේක්ෂව කාර්යක්ෂමව මේක කරගන්න පුළුවන්කම තියෙනවා. මම ඔයාට අත්දැකීමෙන් කියන්නේ භාවිතා කරලා තියෙන ප්‍රමාණය අනුව. ඉතින් ඔයා මොකද හිතන්නේ IP app එකේ තියෙන ට්‍රාන්ස්ෆර් කිරීමේ ඔප්ෂන් එක ගැන? පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මුලින් කිව්ව විදිහට ඔයාට IP app එකක් හදා ගැනීම පිළිබඳව ගයිඩ් එකක් අවශ්‍යයි නම් ඒ ගැන වීඩියෝ එකක් ඕනි කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාට ඉදිරියේදී වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරලා bell icon එකක් click කරගෙනම යන්න. වීඩියෝ එක හොඳයි නම් තව දෙයක් කියන්න තියෙනවා like එකකුත් දාන්න. ඒ වගේම තවත් කාට හරි දැනගන්න වීඩියෝ එක share කරන්නත් කියලා මතක් කරන ගමන් ගිහින් එන්නම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.